කතරක්තෝනේ ඔච්චරයි ඕඩර් කරේ ඕඩර් කරපු ටික නෑ ෂේන් එකේ වැඩියෙන් එවන්නේ නැහැ. ෂේන් එකේ ඕඩර් එක දැම්මේ මං හිතුවේ නෑ ක්වොලිටි එකක් එයි කියලා මෙච්චර. හෙලෝ කොහමද මගේ යාළුවෝ හැමෝටම මං හිතනවා ඔයාලා ගොඩක් හොඳින් ඇති කියලා. ඉතින් මම ෂේන් එකේ ඕඩර් එකක් දැම්මා. මට හිතුණා ඉතින් ඔයාලත් එක්ක ඒක අන්බොක්ස් කරන්න. මම නැති දන්න මොනවද ඇවිල්ලා තියෙන්නේ කියලා. අපි බලමු මොනවද ඇවිල්ලා තියෙන්නේ කියලා. තව දෙයක් කියන්න ඕනේ මම මීට කලින් ෂේන් එකේ ඕඩර්ස් දෙකක් විතර දැම්මා. මට ටිකක් බෑඩ් එක්ස්පීරියන්ස් තමයි සමහර අයිටම් වලින් නම් තිබුණේ. මම බුදු පිළිමයක් ඕඩර් එකක් දැම්මා. ඒක මං හිතපු ක්වොලිටි එකෙන් තිබුණේ නැහැ. ඊට පස්සේ ඉතින් මම ඒක පොඩ්ඩක් ඉතින් ලස්සන කරලා මම හදලා ගත්තා. අද අපි බලමු මේක කොයි වගේද හොඳයිද කියලා. කතරක්තෝනේ මේකට මට විතර මොළේ පැක්කම එන නිසා පොඩ්ඩක් ඔළුව මසාජ් කරගන්න පොඩි අයිටම් එකක් දැම්මා. ලස්සනයි. මම මේකට මාරියන්න පොඩි ටේබල් මැට් එකකුත් දැම්මා. ඒකන හොඳයි වගේ. අපිට දැන් වින්ටර් එක නෑනේ. ඉතින් මම වින්ටර් එකට හරියන ඒවා තමයි බලලා දැම්මේ. වින්ටර් එකයි හැලෝවින් වලටයි. මේක මම වින්ටර් එකට ගත්ත එකක්. ඒකටම හරියන්නේ මම ගත්ත එක. ලස්සනයි. මේක ටේබල් එක මැදින් දාන්න. ලස්සනයි ඒක. ඒකට මේ කියනවානේ මේ ලස්සනයි. ඒක හොඳයි. කලින් මම දාපු ඕඩර්ස් ඒ තරම් හොඳ නැති නිසා මම ඉතින් චොට්ටක් ඉතින් හස්බන්ඩ්ගේම චොට්ටක් ඉතින් බැරි මොකුත් අහගත්තා. මොකද ඉතින් අර එච්චරම හොඳ දේවල් තිබුණ නැති නිසා. මේ තියෙන්නේ මම ඕඩර් කරපු හෙඩ් මසාජ් එක. බලමු කොයි වගේද කියලා. ඒක නා ෂෝකානේ. මම මේක හොයම හිටියේ ඔළුව මසාජ් කරනගෙන මේක මාර සනීපයි ඔළුවට. මේක තියන අය දන්නවා ඇති. මාරම සනීපයි මේක. බලන්න. මේකේ මං හිතන්නේ මේවා 20ක් තියෙන එක. මම ඕඩර් කරේ 20ක් තියෙනවා. මේක ලංකාවේදී තිබ්බා මෙහෙම එකක්. දැන් මෙහෙට ආවට පස්සේ එකක් හොයාගන්න නැහැ. මෙහි තියෙන දවිසෝවල සෙරියාවල හැම එකකම බැලුවා. මේකක් මට හම්බුන්නේ නැහැ. ඊට පස්සේ තමයි මම මේක ෂේන් එකේ ඕඩර් එක දැම්මේ. මං හිතුවේ නෑ ක්වොලිටි එකක් එයි කියලා මෙච්චර. මොකද මේ සමහර ෂේන් ඕඩර්ස් වලදී මම දැකලා තියෙනවා මේ එච්චරම ක්වොලිටි ඒවා නැහැ. මටත් ඒ වගේ එකක් වුණ නිසා මම ඉතින් ගොඩක් බයෙන් තමයි දැම්මේ. මොකද
හොඳ නැති එකක් එහෙම වුණොත් කියලා. මේ දවස්වල හැලෝවින් ළඟ නිසා හැලෝවින් වලට මම දැම්මේ මෙන්න මේක. බලමු මේක කරලා ටේබල් එක එන්න මට දාන්න ඩෙකරේෂන් කරලා ගන්න එපා ගෙදර. ඒක ලස්සනයි. මොකක්ද නූල් කෑල්ලක් ඔස්සේ. වව්. ඒක ලස්සනයි. බලන්න ඒකත් හැබැයි ක්වොලිටි මං හිතුවට වැඩිය හොඳයි. ලස්සනයි. ini anis එක මම දැම්මේ මෙහෙම මම දැම්මේ මේ අපිට වසන්ත කාලේ යනවා. වසන්ත කාලේට ලස්සන ටේබල් මැට් එකක් ඕනේ. ඉතින් හැමදාම උදාහරණ තියෙන මට හිතන චුට්ටක් ಈ කාලේට පොඩ්ඩක් වෙනස් දෙයක්ක් දාන්න ඕනේ කියලා මම එකපාරට ඔක්කොම ටික ඕඩර්ස් දැම්මා. මොකද මේ එක වෙනම ගෙන්නන්න ගියොත් එහෙම ලොකු ගාණක් යනවානේ මේ ඩෙලිවරි. මේ ඔක්කොටම මට ගියේ 1990ක් වගේ මට මතක විදියට. ඔය 1990ක් වෙන්න ඕනේ 99යි එන්නේ. මේ තියෙන්නේ ඒක. මේක හරි ලස්සනයි. මේ ටේබල් එක චුට්ටක් දිගයි. පළල ඇච්චර නැහැ. දිගයි. මේක පේනවා ගාලට. ලස්සනයිනේ. මේවට ඉතින් හරියන්න තව චුටි බඩු වගේක් ගන්න තියෙනවා. තව වින්ටර් එකටත් ගන්න තව මට ක්‍රිස්මස් එකටත් ගන්න තියෙනවා. ක්‍රිස්මස් එකටත් මම පොඩි ඕඩර්ස් ටිකක් දැනට කාඩ් එකට දාලා තියෙනවා. බලමු අපි ඒ ටිකත් ඕඩර් කරලා මේ ටික හොඳ හින්දා සමහරට හස්බන්ඩ් කැමති වෙයි ඊළඟ ටික ඕඩර් කරන්න. ඕඩර් කරපු ටික නායෂන් එකේ වැඩියෙන් එවන්නේ නැහැ. ඉතින් ඒ නිසා ආයෙත් ඕඩර් එකක් දැම්මම මම ඔයාලත් එක්ක අන්බොක්ස් කරන්න එන්නම්. එහෙනම් මෙච්චර වෙලා මාත් එක්ක එකතු වෙලා හිටිය ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ආයෙත් දවසක මේ විදිහ අලුත් චේන් ඕඩර් එකකින් අපි හම්බෙමු. තව මට පොඩි ඕඩර්ස් ටිකක් තියෙනවා. ඒ ටික දාලා මම ඔයාලත් එක්ක ඒ ටිකත් බලන්න එන්නම්. එතකන් ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි මගේ channel එකත් එක්ක එකතු වෙලා හිටියට. එහෙනම් ආයෙත් දවසක හම්බෙමු. කින් එන්නම් ආදරේ.